ආයුබෝවන් අද මම ඔයාලා හමුවට එන්නේ පණ්ඩුකාභය රජතුමා පිළිබඳ තොරතුරු සමගිනි. පණ්ඩුකාභය රජතුමා ක්‍රිස්ටපූර්ව 437 සිට ක්‍රිස්ටපූර්ව 367 දක්වා වසර 70ක් අනුරාධපුරය අගනගරය කොටගෙන ලක්දිව පාලන බලය ගෙන ගියේය. පණ්ඩුකාභය කුමරුගේ උපත පිළිබඳව කතා පුවතක් පවතී. එනම් පණ්ඩුකාභය කුමරුගේ මව වන චිත්‍රා කුමරියට පිරිමි දරුවෙකු උපත ලැබුවහොත් මාමාවරුන් ඝාතනය කොට රජකම හිමි කරගන්නා බව ඇගේ හඳහන පරීක්ෂා කළ දෛවඥයන් විසින් පවසා තිබිණි. එම නිසාවෙන් ඇයව එක්ටම් ගේක රඳවා තිබිණි. නමුත් දීඝගාමිනී කුමරු සහ චිත්‍රා කුමරියට පිරිමි දරුවෙකු උපන් අතර එම බිලිඳා එදිනම උපන් ගැහැණු දරුවෙකුට මාරු කරන ලදී. බිලිඳ කුමරු රැගෙන දොරමඩලාවට යන සේවිකාවට අතරමඟදී කුමරුගේ මාමාවරුන් හමු වූ අතර එවේලෙහිම චිත්‍රරාජ සහ කාලවේල යන දෙදෙනා ඌරු වේශ මවා ගනිමින් එතනින් දිව ගියෙන් මාමාවරු ඒ පසුපස දිව ගිය අතර කුමරු නිදහස්සේ දොරමඩලාවට රැගෙන යන ලදී. පණ්ඩුකාභය කුමරු පිළිබඳව දැනගැනීමට ලැබුණු මාමාවරු රාජපුරුෂයින් දොරමඩලාවට යැවීය. කුමරු සමග දිය කැලේ යෙදී සිටි සියලු දරුවන් රාජපුරුෂයන් විසින් ඝාතනය කරන ලදී. එම අවස්ථාවේ පණ්ඩුකාභය කුමරු ගස්වැනියක සඟවී දිවි බේරා ගත්තේය. තවත් අවස්ථාවක ගින්දර රැගෙනීම සඳහා අසල නිවසකට ගිය කුමරුගේ ජීවිතය තෙවන වරට බේරිණි. පණ්ඩුල බ්‍රාහ්මණයාගෙන් හොඳින් ශිල්ප උගත් කුමරු පාලි කුමරිය හෙවත් ස්වර්ණපාලි කුමරිය විවාහ කරගත්තේය. තරුණ පණ්ඩුකාභය කුමරු පණ්ඩුල බමුණාගේ පුත් චන්ද්‍ර ඇතුළුව 1200ක සේනාවක් රැගෙන මාමාවරු සමග සටනට ගොස් ජය ලැබීය. මෙලෙස පණ්ඩුකාභය කුමරුට වසර 7ක් සටන් කිරීමට සිදු වී තිබේ. අනුරාධපුර රාජධානියේ ආරම්භකයා ලෙස අනුරාධපුර අගනගරය කොටගෙන රජමාලිගා උද්‍යාන මම්මාවත් වෙළඳසල් කොටපවුරු ආගමික සිද්ධස්ථාන ඇති කරේය. නගර අලංකරණය කර ලක්දිව පුරා ග්‍රාම සීමා පිහිටුවන ලදී. එසේම චිත්‍රරාජ සහ කාලවේල යන දෙදෙනාට කළගුණ දැක්වීමටද අමතක නොකළේය. වෙස්සමුණි දේවාලය සිවිකා ශාලා සොත්තිශාලා ඉදි කරමින් බ්‍රාහ්මණ ආගමට සහාය සැලසීය. පණ්ඩුකාභය රජු විසින් අභය වැව හෙවත් බසවක්කුළම වැව ඉදි කරමින් කෘෂිකර්මාන්තයට සහායක් විය. අප රටේ ස්වදේශීය ජන කොටස් වල සහායෙන් බලයටපත් පළමු රජු පණ්ඩුකාභය රජතුමාය. පණ්ඩුකාභය පාලන සමය මෙරට ඉතිහාසයේ ඓතිහාසික කාල පරිච්ඡේදයකි. මේ වීඩියෝ එකට ඔයා කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, අනිත් අයට දැනගන්න ෂෙයා කරන්න වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් මතක් කර සිටිනවා. නැවතත් දැනම පෙරි අලුත්ම වීඩියෝවකින් ඔබ හමු වනතුරු අදට සමගන්නා